උත්තර දෙන්න ඔය ඡන්දයක් ගන්න පුළුවන්ද කියන්නකෝ. එතකොට මෙතුමා කියනවා උත්තර සල්ලි දීලා කසිප්පු දීලා තමයි මිනිස්සු මේක කරන්න කියලා. අපි කසිප්පු වලට වැඩක් නැහැ. අපි දෙමළ ජනතාව ප්‍රභාකරන් ඉන්න කාලේ සිංහලෙන් කියන්න. ඒක කසිප්පු කඩේවත් තිබ්බ නැහැ උතරේ. දැන් බලන්න ඕගොල්ලෝට කොච්චර කසිප්පු කඩයක් තියෙනවද කියලා. ප්‍රභාකරන් ඉන්න කාලේ එක කසිප්පු කඩයක් එක මිනිහාට රේප් එකක් වෙලා තියෙනවද කියලා. අපි පාරා දෙන කියලා වෙඩි තියනවා. එතරම් තමයි අපි උත්තලේ පාලනය කරේ. හැබැයි මෙතුමාලට බලන්න මේ ශ්‍රීධරන් මන්ත්‍රීතුමා මේ බාර් 10ක් පර්මිෂන් එකක් අරන් දීලා තියෙනවා. අපි කියන්නේ අපි ඔයගොල්ලෝ ආදරේ. හැබැයි ඔයගොල්ලෝ ආදරේ කරන මිනිස්සුන්ට ඔයගොල්ලෝ 159 දෙනවා කියලා අපිවත් එළියට දාන්න එපා. අපි ඉන්ඩිපෙන්ඩන්ට්. අපි ප්‍රොෆෙෂනල්ස්. අපි මේකට ආවේ මොනාරි ජංගිසි දෙයක් අපේ රටට මොනාරි කරගන්න පුළුවන් කියලා. හැබැයි මෙතුමාලා තමයි උතුරේ ඉන්න කුඩුකාරයෝ. මම දැන් කෙලිම කියන්න. ඔබතුමායි කාලය අවසానයි කරු මන්ත්‍රීතුමනි. උතුරේ ඉන්න ගංජාකාරයෝ උතුර හොස්පිටල් වල ඉන්න මාර හොරු සත්‍යමුති කියන්නේ පට්ට හොරෙක්. ඒ හොස්පිටල් ඩිරෙක්ටර් කෙනෙක් එයාට මේ ආණ්ඩුවේ කැබිනට් එක දාලා ඩිරෙක්ටර් පෝස්ට් එක එන් පෝස්ට් එකක් දීලා තියෙන්නේ. එතකොට මේගොල්ලෝ බේරගන්නේ මේ මිනිස්ටර්. එතකොට එයා ගිහිල්ලා එයාට කතා කරලා අත දීලා කරන්න ගොඩක් ඒවා තියෙනවා. දැන්නුත් කියන්න මම NBB එකට එකයි. මෙයාගේ කටවහඬ අරයාගේ කටවහඬ කරුණා කරලා කාටවත් කතා කරන්න එපා කියන ඔයගොල්ලෝ කට්ටියට. එතකොට නිකම මිනිස්සු දිනයි. නිකම ඔයගොල්ලෝ ඒ කට්ටිය දිනයි උතරේ. මම දැම්ම කියන්න මම හැමෝටම හම්බලා කිව්වා කැන්ටින් එකේ. මේ ආවිල්ලා කියනවා අණ්ඩවැයර් එකට. අණ්ඩවැයර් එකට තියෙන දෙමළ දන්නේ නැත්තම්. මෙයා කොහමද උතරට ආවිල්ලා උතර මිනිස්සුන්ට උදව් කරන්නේ? ඔබතුමාගේ කාලය අවසానයි. අණ්ඩ මෙයා ආවිල්ලා කියනවා අණ්ඩවැයර් හදනවා කියලා. තපරේ දෙන්න. එතකොට ජට්ටි කියන්නේ අණ්ඩවැයර්. අණ්ඩවැයර් කොහමද ගවන්නේ මේ බෝට් එක නවත්තන්න? ඒක ජෙටි. Jetty is something different from the jetty. තපරේ දෙන්න. එතකොට මම එකක් කියන්නම්. මම මේ ඉන්න ආණ්ඩුවට එකක් කියන්න තියෙන්නේ. මේ දෙන්නාගේ කට වහලා මේ වෙන කවුරු හරි දෙන්නෙක් දාලා ওই DCC මීටින් වලට ඇමති කරන වෙන එකෙක් දුන්නා. හොඳයි ඔබ ඉතුරු ටිකත් මරන්නේ නැත්තම් මම මරනවා MBP ඉතුරු ටික. අවසන් කරන්න. MBP ගේ නම මම නැති කරනවා මෙයා නිසා. Thank you so much. ගරු ඇමතිතුමා මගේ නම සඳහන් කරලා පට්ටපල් බොරු කියනවා. හරිද? அதாவது எந்த பேரை யூஸ் பண்ணி அதாவது ஜட்டியா என்பதை விட ஜட்டியை தூக்கி இவருக்கு தலையில போட்டுக்கொண்டு அது நாறுதுன்னு சத்தம் போட்டு கொண்டு போறான் எல்லா இடமும் பார்த்து. நான் கௌரவ உறுப்பினர் அவர்களே, அதாவது அவர் அது மாத்திரமல்ல, அதாவது பேசுகின்ற மொழியை கொச்சப்படுத்துகின்ற, பேசுகின்ற பிரதேச ரீதியாக மலையக மக்களை கொச்சப்படுத்துகின்ற, பெண்களை கொச்சப்படுத்துகின்ற, அந்த கொச்சப்படுத்தலின் காரணமாக இம்முறை தேர்தலில் ஒரு பிரதேசம் ஒரு உறுப்பினரை கூட பெற்றுக்கொள்ள முடியாத வக்கில்லாமல் இருக்கின்ற இந்த நபர் இன்றைக்கு சொல்லுகின்றார் இவர் என்ன பெரிய கூத்தாடி மாத்திரமல்ல, இவன் பெரிய ஒரு கூத்தாடி. அது மாத்திரமல்ல, இன்றைக்கு வெளிநாட்டில் இருக்கின்ற எல்லோருமே கழுவி ஊத்துகின்றார்கள். காசு வாங்கி வசூல் மன்னன் தேர்தலின் பொழுது வெளிநாட்டு மக்களுக்கு மக்களுடைய காசுகளை சுரண்டிய ஏமாற்றிய வசூல் மன்னன் அர்ஜுனா என்பதுதான் இன்றைக்கு பெயராக இருக்கிறது. மன்னன் எங்களை இவ்வாறான செயல்பாடுகள். அதனால் சபா